මගේ ලෞතුරා බුදුහාමුදුරුවෝ හා ධර්මරත්නය උතුම් සංඝරත්නය සුපහන් සිතින් වන්දනා කරගෙන අපි සූදානම් වන්නේ ජීවිතයට වටින දහම් බිදක් අහන්නටයි පින්නතුනි. ඒ අනුව පාලි ධර්මයේ නොදන්නා වූ පින්වත් ඔබගේ දැනගැනීම පිණිස කුසල හා අකුසල පිළිබඳව ඇති කර්මඵල විපාක පිළිබඳව ලෝවැඩ සංගරාව නැමැති ග්‍රන්ථයෙන් ලියවුණු වටිනා බණපද පෙළක් කවියෙන් ඔබගේ දෙසවනට යොමු කරන්නටයි. එහෙමනම් සෙත් සිරි දෙන මහා ගුණ මුහුදානන් සත්හටවන බව දුකට වේදානන් තිත් ගන දුරු දුරලන දිනිදානන් සිත් සතොසින් නාම දිම්මුනිදානන් එම පමණින් පැවසූමුනි දැනතතු මෙම හැම දෙන බල වයි දැක්විය යුතු තම තම නැන පමණින් දැනගත යුතු මම නමදින් සාදහම් පහදාසිතු සිරිමත් බඹ සිරසෙහි පාපිසිනා සැරියුත් මහාමුගලන් පිළිවෙලිනා පිළිවෙත් සරු මහා සංඝගණ සොබනා මුදුනත් බැඳ නාමදින් බැති පෙමිනා මනරම් නරදම් සැරිදම් සංගනට මෙලෙසින් බැතියෙන් අදරින් නමකොට වෙසෙසින් පෙළදම් නොමදත් දනහට පවසම් කළකම් පලදැන් හෙළුකොට දහමට ගරු කලෙස කාලය ගෙවනු මැන දහමට පමණක්ම සිත යොමු කරනු මැන ජීවිතයක් තනා ගැනුමට සුවය දෙන තුන් සිත පහද වාගෙන බන ආසනු මැන කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් භව ලැබගන්නේ මෙදෙකිනි මෙසසර දුක් දුරලන්නේ සුදනෙනි කිම වීරිය නොකරන්නේ. සදහබර පින්නතුනි, මේ ලෝකයේ බුදු කෙනෙක් උපදින්නේ පහළවන්නේ දීර්ඝ කාලයකිනි. එසේම ඔබත් මමත් මේ ලබා ඇති මනුස්සාත්ම භාවයක් ලබන්නේද දුකසේමය. හිතන්න, මේ සංසාර දුක්ඛය දුරු කරන්නේ මේ කරුණු දෙකින් බව ඔබත් මමත් මන අවබෝධයෙන් දන්නා කරුණකි. මන්ද එසේනම් පින්පව් නොදැනෙන නොදන්න නොමිනිසුන්සේ සසර ගමන කෙටි කරන්නට වීර්ය නොකර කටයුතු කරන්නේ මන්ද? ඔබ මොහොතක් සිතන්න. තිරිසන් ජාති
අවසන් නොව බිය පවති පිට පිට මද සංසුන් කාමකුත් නැත හැම විට සලසන්නේ කෙලෙසද සිතු පිනකට සිත මිස කය නැති බඹලොව සතරෙකි සිත නැතිවම කය ඇති බඹ තලයෙකි මෙද සත පින් කොට උපදින පෙදෙසෙකි එයි උපනත් කුසලක් නොම කළ හැකි සිතුවත් පිය කරවන අරතරයේ වැටුනොත් එක් සිය සතිසක් නිරයේ බලවත් දුක් විඳිනය කරදරයේ මදකුත් පිනකට නැත අවසරයේ උපනොත් ප්‍රේතව පව්කොට නොපනත් කලෙකත් නොලැබෙයි සෙම් සෝටු පමනත් උගුරත් නොතෙමෙයි සුරගඟ වැටුනත් කලෙකත් පින් නොකලැකීමැයි සිතුනත් පින්වතුනි හිතන්න මොහොතක් තවත් මේ සසර ගමනේ අපි කොතැනද ඉන්නේ කියලා පව්කම්වල විඳවන්නට ඇති දුක වේදනාව ගැන පුළුවන් උපරිම සිත කය වචනය පින්දහම් වලට යොමු කරන්නට වෑයම් කරමු අහන්න තව ඉදිරියටත් බුදු කෙනෙකුන් මේ ලොව නූපන්වාර අඳුරෙක්මය සාදහම් නැති මෙසාසර ඉඳුරා නොදැනේ පව්පින් තොරතුර සිදු නොකලැකියින් සගමොක් සිරිසාර පව්මිස පිනකැයි නොකරන හැම කල මුනිබන නොපාවාතිනා පිට සක්වල නිසි ලෙස උපනත් ලැබදාන මන කාල කිසි කලෙකත් කුසලක් නොකලැකි බාල සැබැවින් බන ඇසුවොත් මුනිදුන් කී ගොළුවන් බිහිරන් සේනොව සැලකී ඉඳිනෙන් මිස තොප කුසලින් වැලකී මෙලෙසින් පින් නොකලැකි කල් අටෙකී පස් පව් කොට මෙතැනත් ලැබ සෝකය ගොස් නිරයේ දුක් විඳිති අනේකය රැස් කොටින් පින් මෙමිනිස් ලෝකය සිස් නොකරව් කාලකින් ලත් මේ කාය කන්නන් මෙන් විස අඹ පාල රිස්සේ මන් සන්තොස් කර කිම පාල සෙස්සේ දැන් දැන් එයි මාරුවා පාසු
වස්සේ ඉන්පින්මය කාට යුතු නම් දස්සේ රිසිසේ විසාඹ කන්නවුන් මෙන් පංචකාම සම්පත්තියෙහි සිත සන්තෝෂ කිරීමේ ඇති ස්වල්ප ඵලය කුමක්ද කියලා ඔබ සිතන්න. මන්ද මරුවා පසුපස්සෙහි දැන් එන බව ඔබටද මටද වෙනසක් නැත පින්වතුනි. සිතන්න. ඒ නිසාවෙන් ලැබෙන සෑම මොහොතකම අලස නොවි දක්ෂව කළ යුත්තේ පින් කුසල් දහම් නොවේද? අහමු විමසමු මේ කවි බණ දේශනාවෙන් තවත් ඉදිරියට. ඉසගිනි ගත්තේ එගිනි නිවන ලෙස කුසලට මඳකුත් පමානුවොත් මිස මේ සසර අත්හැර නොයන මේ දුක් රැස වෙසෙසින් නැත ආත් හරිනා උපදේශ දිගු පුලුලින් සක්වලවන් සිඳු කුස සියවසකින් උඩ එන කැස් බාහිස වියසිතුරෙන් නැගේ තත් දුගතිය බැස තව උපදින්නට බැරි මේ මිනිස් කුස තිරව නොසිත කුණු කය මේ තමායේ නොතිර බවට විදුලිය උපමායේ නිතර මේ කය පවකට නොන මායේ කරව කුසල් වීරිය නොපමායේ අද එයි මාරු පින් කරගන්නේ කෙලෙසද සෙට මාරු නේති සිතන්නේ කිකලද මහසෙන් මරු ඇපවන්නේ කුමටද කුසලට කම්මැලි වන්නේ කුමටද කාපී නිති සැරසෙන්නේ කොතැනද මේ කාය අරගෙන යන්නේ එම සඳ නොමැතිව පින් කරගන්නේ එම වද බව සායුරෙන් ගොඩලන්නේ හැම විට පිනටම සිත පහදන්නේ නිවනට මඟ එම වද සාදන්නේ වැඩකට කී බස් කිමනාදන්නේ නිරයට වන් කාල දෝතොපදන්නේ සෑම කාලයෙහි පිනටම සිත පහදවන්නේය නිවනට මඟ සිදු කරන්නේය ඒ කුසල් සිතම නොවේද අභිවෘද්ධිය පිණිස කියන ලද වචන නොවසන්නේ කිමද එය ඔබ දැනගන්නේ නිරයට වැටුණු කල්හිද විමසමු තවත් ඉදිරියට අපි කරන කාලට පව් මිහිරිය මිසේ විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ ඇඳින එපව්
බුදුරලන උපදේසේ නුදුන මැනවිතුන් දොර අවකාසේ අදමින් ජීවත් වෙනවා විතරට දැමින් මිය යනු සොඳ මැයි දනහට මෙලෙසින් වදහල මුනිබානසීකොට සැබැවින් පින්කොට පැමිණේ වූ නිවනට ලිපගිනි මොලවන තෙක්දිය සැලියේ සැපයක් යයි කකුලුවදිය කෙලියේ එපමණ තොප සිත තොත් නොහැකිලියේ සැපයක් නම් නැත කම්රාස කෙලියේ බණ නම් නිබෝරුය මුනිවර ඉන්නේ කය නම් නොතිරය අදහාගන්නේ පණ නම් තන අග පිණිබිඳුවන්නේ පින නම් නොපමාවම කරගන්නේ කාලා රස මුසු භෝජන කරපෙම් ගාලා සුවඳැති සඳුනුත් මනරම් ලාලා අබරන නිසිලෙස සැරසුම් පාලාගිය වැනි බහුරු කෝලම් සිතන්න ඔබත් මා අපි සැවම මොන දේවල් කරත් මේ ශරීරය ටික දිනකදී දවසින් දවස මොහොතින් මොහොත වෙනස් වෙන බව දුරු කරන්න ලෝභ, ද්වේෂ, මෝහ යන අකුසල මූලයන් පින්වතුනි අහමු අපි තවත් ඉදිරියට මානෙන් ඉඳීතත් මේ සැප පෙරුමය සීනෙන් ගෑසුවදක්සේ බොරුමය දානෙන් සීලෙන් නොකලොත් දරුමය පානෙන් අඳුරට ගෙන යයි කරුමය වැනුවා නම් බුදු ගුණ වැනුවාමය තැනුවා නම් තම සිත තැනුවාමය දෙනුවා නම් දන් පින් දෙනුවාමය දිනුවා නම් පාර ලොව දිනුවාමය බුදු බණ අසමින් සිත සත පායේ කුරුපනකම් ඇර පිය පායේ පරපන නැසුවොත් කවර උපායේ අපමණ දුක් දෙයි සතර අපායේ අන්හට අලසව නොකොට විදානය පින්මිස අනිකක්
නොකොට ආදානය තුන් සිත පහදාගෙන දුන් දානය උන්ගිය ගිය තැන ලැබෙයි නිදානය අසමින් මෙදාහම් අලසව නොයිනේ පුරමින් මෙසියලු පින්දම් නිබාන්දේ කෙලෙසුන් මුල් නොතබා සිත පසිදේ ලැබගත් සගමොක් මතු දුක් නොවිඳේ පින් නොකරන දූදානන් බස්නාදා තුන් දොස් මල දුරු කර සිත් පාදා පන්සිල් නිතියට සිල් රැක පෝදා ඉන් මොක් පුර පැමි නෙව් නොවැබාදා දිවමන් මුනිදුට මෙන් මං තොසවා බනදන්නන් හට වැඳ ආත් ඔසවා පදයෙන් පදයට අදරින් අසවා එපිනෙන් නිරයට යන මං වසවා දුරුකොට හැම විට සිත ඇතිමානේ ගරුකොට වැඳ වැඳ දුටු තෙක් මානේ මුනි දුට පුද කළ හොත් මල් පානේ සතහට සගමොක් මග පාදානේ මුනි පුත් සංග ගන මව්පිය ගුරුවර ජරපත් කුල දෙටු ගිලනුන් තව සාර රැකසිත් සේකල අත්පා මෙහෙවර සුවපත් කර සිරි විඳිනුය සුරපුර අඬාලා කම්පාව උන්නත් ඉතින් දැක්මක් නොවන්නේ තනාලා සිත පිනක් නොකරම කුමට උපයා තබන්නේ දමාලා යන නරක කුණු කය කුමට දෝ සැප විඳින්නේ දිනාලා මොක් පුරට යන්නට මකී මේ බන අසන්නේ අපමණ සැප සපයා දෙන සතහට කුරුපන අවබිය පැවතුම් නැති කොට බුදු බණ ලෙස පැවතුම් නැති තොපහට තිසරණ මිස පිහිටෙක් නැත සසරට ලොවට උතුම්
සිතට රැගෙන සිහි කළ නුවණින් නිමල සතට නොවේ කාලෙකත් බව දුක් අසල තොපට මෙයින් වේවා සිරි සුබ මගුල විදාගම වෙහෙරෙහි මෙත් තෙරිඳු සඳ සාධාරණව පවසාලා සිතින් නද බාධා නොවී මොක් දැකුමට බැඳීමේ පද පාදාසතුන් සිත පවති වානි බාඳ පාදාසතුන් සිත පවති වානි බාඳ බුදු සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මේ තුන් සරණින් ජය